Bando Production. උන්දලා වැඩ කොන්නවද? පන්ට පිටක් කාලා ගියා නම් පර 70 මයි තුට්ටු දෙක තමයි නැත්තම් මුන්ට නිකන් බොරුවට දීලා ඉවර වෙන්නේ. ළඟටම වෙලා උන්ට පැමුම් වැඩක් කරනවද නැද්ද කියලා බලන්න. බලමුකෝ. Rajudia, ada. Bas එක ගියාද කවුද බලලා ආවනේ? කවුද මොකක් නැහැ බල අහගන්නවත්. කා ඉන්නේ ආංගල් කනාකි අරන් ඉන්නවා තෙන්ද දාව කා වෙන පන්දිට කතාලි බල කියන්නේ. අර මට නාකියන් රුස්සන් නැහැ බල ඔකයි බම්බල් උට පඩි වචන බල තියෙන අම්මපා. ඔව්. ඒ කියන්නේ පාඩා. ඒ කියන්නේ පාඩා. අයි බල මොනවනත් වයසක මිනිස්සෙන්නේ කලේ. අපේ තාත්තා වගේ මිනිහෙක් නේ. තාත්තා නෙවෙයි ඔක බාප්පා. අම්මපා ලැහිවත් ඒ කියන්නේ පා. පාඩා. අම්මපා හරි නෑනේ. ඒ කොන්නේ හරි අතර ඉඳගෙන ඉන්නවා බලාගෙන. එනවා පර අඩුකුලේ පර 70 පරයෝ අමාවා මොකක්ද තොපි කිව්වේ? තොපේ අපත් තිබෙන්නේ නැහැ කම. අපලව්. අයි මාමා එහෙ කියන්නේ. පර 70 තොපියට අපේ කකුලට පැගිලි දූවිල්ල තරම්වත් වටනවාද? අඩුකුලේ ජරා 70. අර ඇයි මාමා එහෙ කියන්නේ අර? ඒක එහෙම කතා කරන්න එපා මාමා. අපිත් ආයි මේ අටමස් ලේනාර වලින් හදිච්ච මිනිස්සු තමයි. අපිටත් ඔයාගේ වගේ අපේ ඇඟේ දුවන්නේ ලේ තමයි මාමා. එහෙම කතා කරන්න එපා. අපි පාලෑල්ල බයි යන්න. අඩුකුලේ පර 70. තොපි ආවනම් ගමනක් කරනවා නම් තොපි ඕන දේ ඵලයව. මෙතන මාමා කියන්නේ නෑකම් කියන්නේ පර 70. තොපි අප්පත් කිව්වේ. ඔසනා වෙන්න. අඩා පියා මඩ යන්න. ඕඩා වල බල යන්න. කුකුල් බෙට්ටක් දවසක ඕන වෙයි. ඔය නාකියට කවදාද කරපු යන්න. මම පල්ලෝ අනිවාර්යෙන්. දවස් දෙකකින් දැන් ලේ හොයා ගත්තේ නැත්නම් තාත්තා මැරෙනවනේ. කොහෙන්ද මන් දැන් ලේ හොයන්නේ? මේ තාත්තා කොහෙන්ද මන් දැන් ලේ හොයන්නේ? මන් දන්නේ මොනා කරන්නද කියලා. දවස් දෙකකින් මල්ලේ කොහෙන් හොයන්නද තාත්තා? අර ඉතින් නංගි ඇවිල්ලාද කවුද බලලා අම්මපා ලැබුණා. මට නම් මයිත් එක්ක ඉන්න යනකොට අනේ රෙද්දේ ඉතින් ගිහින් දාපන් වායි. උඹට මං ගෙන්නනින්න කියාවේ නෑනේ. මං පාට දාපන්කෝ. හරිද? ඔය මං අතන අන්තිර දාමන්නත් ඔය වරේ කොළ මං යනකොට අරගෙන මං කෙලි ගහ අරන් එන්න. ඒ කියන්නේ මං වම ගෙදර යන්නේ. යමුකෝ. මං ආයේ පයින් එන්නම් ආයේ. උඹ මං ගෙන්නන්න එන්න ඕනේ නෑ. හරිද? අර කඩා අට කො අයියලා අයිපන් අනේ අයිය මන් ලොකු අමාරු වෙట్లా ඉන්නේ අයියේ. අර මොකටයි මගේ ඔළුව ගිනි අරන් ඉන්නේ මට තේරෙන්නේ නැහැ මොනා කරන්නද කියලා. අනේ අයිය මන් ලොකු අමාරු වෙట్లా ඉන්නේ අයියේ. ඔයාලා දන්නේ නැද්ද? ඔයාලා දන්නේ නැති අපි තාත්තා. අපි ලොකුනේ මාමා. තාත්තා දැන් දවස් 5කට කලින් ස්පිරිතාලේ නැවැත්තුවා. දවස් 2කට කලින් ලේ දුන්නේ නැත්නම් තාත්තා මැරෙන කතාව කියනවා අයියේ. අඩ අයිබලේ
ඒකනේ. දන්නේ අයියේ හිතා ගන්න බැරුණා මොනවා වුණාද කියලා. අද ඒ මොනවා වුනේ බං? මේ හොඳට හිටියනේ බං පෙරේදා මේ අපිත් එක්ක කතා කරුවත් නේ උතන ඉඳලා. කියන්න තේරෙන්නේ නැහැ අයියේ. එයාට ඉල්ලනවාද ඔපොසිටිව්ලි හොයනා මං හැමතැනම අනේ අයියේ මට කොහෙන් හරි ලේ ටිකක් හොයාගන්න උදව් කරන්න අයියා. නැත්තම් මගේ තාත්තා මැරිලා යයි. මම යාළුවෝ ටික ආශ්‍රය කරන්න ඔයාලා දෙන්න විතරයි අයියේ. චුට්ටක් මං ගැන හරි හිතලා මට පීඩ වෙන්න අයියා. මං ඔයාලා කියන ඕන දෙයක් කරන්නම් අයියා. අනේ මට උදව් කරන්න මේ වෙලාවේ. මගේ තාත්තා අඩා ලේ ටිකක් දෙනවා කියන්නේ මහ ලොකු වැඩක් නෙමෙයි බල මලයා. ඔව් මන්ත අපේ තාත්තට ලේ දෙන්න. අපේ තාත්තට දැන්වත් කියා දීප හැම මිනිහාගේම එන්නේ රතු ලේ. අර එකා පරයද, එකා දෙමළද, එකා තම්බියාද, එකා මොකාද කියන එක જાතියක් නැහැ. තොපි අපි හැමෝම මිනිස්සු. හරිද? උඹලා තාත්තටත් එක කියලා දෙනවා වගේම. උඹලත් දැනගනිලා. සිංහලද, දෙමළද, මුස්ලිම්ද මේකාගේ කුලේ මොකද්ද, જાතිය මොකද්ද කියලා නෑ. හැමෝම මිනිස්සු. මිනිස් જાතියට කරු කරපල්ලා. මිනිස්සුත් එක්ක ඉඳපල්ලා. මිනිස්සු වගේ.